ගිලිහුණා 91යි පුෂ්පකුමාර මහත්තයා දෙන්නේ ගාඩුව 91යි පුෂ්පකුමාර මහත්තයා බුදු සරණයි දෙවි අපිට විශ්වාසයි 91යි පුෂ්පකුමාර මහත්තයාගේ අයිතිය 91යි අල්ලේ හම්බෙන්නේ නැතුව ලන්සු කියන්න බෑ. කො 91ද හම්බුණාද? ඔව් හරි මේ අපේ ඉන්න මහත්මයා කෙන්නකෝ එක මහත්මයා මේ ඉස්සරහට එන්න අර ඉස්සෙල්ලා අර නෝනා මහත්මයා කල්ලි ගන්නකොට නම අහගන්න. ඔබතුමේ මේ හරියට එන්නකෝ ඔබතුමේ මෙතෙන් එන්න මොකද මෙතෙන්ට ආවට පස්සේ ඉස්සරහා පේනවා පුෂ්පකුමාර මහත්මයා ඔව් 91යි රුපියල් 91යි රුපියල් 91යි ඉතාම ජයග්‍රහණ මොහොතක් ඔබ ඉන්නේ 92යි දැන් ඔයාලා දාපු නීති ඔයාලම කඩනවා. තුන් දෙනාගෙන් එක්කෙනෙක් කතා කරමුද? දැන් ඔයාලම නීති දානවා මෙයාලම කඩනවා. මම විජයරත්න මහත්මයා 93යි එක්කෙනෙක් කතා කරමු. එක්කෙනෙක් කතා කරනවා අනිත් දෙනා හදලා දෙන්න. 93යි අපි 1000 සිට තමයි මේ මහත්මයාත් අපි තව 1000ක් දෙනවා 94000යි අපි කවුද මහත්මයා පැතුම් මහත්මයා තව රුපියල් 1000ක් දෙනවා 94000යි ලන්තුව ඒ හැම දිනාටම 95යි පුෂ්පකුමාර මහත්මයා තව 95යි ඔව් දැන් මේ හැම දිනාටම එක කවියක් කියමු පොදුවේ එක කවියක් කියමු 95යි ඔව් මේ ඔක්කොටම මේ කවි කියන්න ගිහිල්ලා මෙතන ලිඩේ දාගන්න බෑ මට දැන් පුෂ්පකුමාර මහත්තයාට මේ ගෙනියන්න 95යි ඔබතුමා ගැන පුළුවන් නම් ගන්න 95යි ඒක 95යි යකෝ මේ දකුණෙන් පොඩ්ඩක් කිල්ලුවා විතර සුසන්තට ඔව් බලම් හරි 95යි පුෂ්පකුමාර මහත්මයාත් මට හිතලා වම්බැත්තට ගන්නවා ඒකයි 95යි එතුමා පොලිස් ආරක්ෂාව මැද ඉන්නේ එනවා දෙල්ලන්නේ නැහැ රුපියල් 95000යි අපි පොඩ්ඩක් කතා කරලා විනෝදයක් කරන්න ඕනේ නේද අන්න අරේ ලන්සුවක් තියෙනවා 95යි රුපියල් 95000යි අනේ අර බුදුමැදුර පැත්තෙන් එහෙම ආසයි අහන්න 95000යි දැන්ට පුෂ්පකුමාර මහත්තයා ළඟ නේද පුෂ්පකුමාර මැතිතුමා ඔව් එතුමා ළඟ තමයි දැන්ට ලංසුව 95යි රුපියල් 95යි සූර්ය පාලුව ශ්‍රී ප්‍රබුද්ධ ධර්ම විද්‍යාලයේ අද දින පවත්වන ලබන මහා සල්පිලේ රුපියල් 95000කට මේ ඉතාමත් පිරිසිදුව සුරක්ෂිතව ලස්සනට ඇති කර පළතුරු බඳුන ලබා ගැනීම සඳහා ජයග්‍රහණය කිරීම සඳහා මොහොත දැන් උදා වෙමින් පවතින්නේ රුපියල් 95000යි මොකද කියන්නේ බල ඉන්න බෑ මෙන්න ඔරලෝසුවේම නැත්තම් ෆෝන් එක ගෙනල්ලා තියන්නේ වෙලාව වදින්නේ කොයි වෙලාවද කියලා අපි දන්නේ නැහැ ඒ වෙලාවට බයිලාවක් නැහැ 95යි ඕයි මාත මොකක් හරි හිතුණා ලක්ෂයයි රුපියල් ලක්ෂයයි අපේ දිනුව වෙන ඔබතුමාගේ ගෞරවයේ සාරෝගේ ආදරයෙන් අපි කරමින් සුවන්ත මහත්මයා දැන් එක කවියක් කියලා මෙතන් සිට 2000 ලංසුව ගෙනියනවා දැන් 1000 වචිල් 1500ත් වචිල් 2000 තමයි වළංගු වෙන්නේ රුපියල් 2000යි හැබැයි අපිට තේ එකක් හරි දුන්නොත් නම් මම හිතන්නේ බොයි නේද ඔව් ගෙනල්ලා තියෙන්නේ දැන් හොඳයි බොහොම හොඳයි ස්තුතියි රුපියල් ලක්ෂයයි කවියක් කියන්න ඕනේ විරිඳුවක් හරි කමන්නේ මොකක් කමන්නේ කියලා අපේ මැති දුන් චන්දන පොලිසියේ සේවේ කරන ගමන් ලොකු මෙයකි ගෙන ආවේ දම්පාසලට මැති සඳ ලැබදුනි ජීවේ ඔබ දෙන්න හැම දෙවිඳුට මම කීවේ රුපියල් 1,02,000යි පුෂ්පකුමාර මහත්මයා
ඔව් අපි පොඩ්ඩක් ලක්ෂ්‍ය අතේ තියාගන්න බෑනේ. ඔය ලොකු ගණන් අතේ තියාගන්න බෑ. 2000යි. පැත්තකින් තියමු. ලක්ෂ පැත්තකින් තිබ්බා. 2000යි. පැත්තකින් භාණ්ඩාගාරයේ ලක්ෂ තිබ්බා. 2000 අතට මොකද ලක්ෂ ගණන් කවුද? පාරේ යන 2000 දුන්නේ කවුද? ඈ ඔයදී මහත්තයා හැම වෙලෙම ඉන්නවනේ අර යන්න පුළුවන්. 2000 දුන්නේ කවුද? දැන් අපි පුෂ්ප කුමාර මහත්මයා පුෂ්ප කුමාර මහත්මයා 2000 දෙනවා දැන්. ආධාරයක් පරිත්‍යාග කරලා රුපියල් ලක්ෂ පැත්තකින් තිබ්බා 1 ලක්ෂ 2000යි එහෙම නැත්නම් 2000යි ලංසුව 2000යි මෙතනින් එහාට ලංසුව 2000යි. 2000යි දැන් 1000න් ඉල්ලන්න බෑ ලංසුව රුපියල් 2000ක් දීලා. තරහ වෙන්න එපා ඔව්. අපේ ඔව් ඔයාලගේ දහම් පාසල වෙනුවෙන් තමයි මේක අපි කරන්නේ අපේ පුෂ්ප කුමාර මහත්තයන් ගන්න ඕන නම් 504ක් දාලා කවුරුහරි ඉල්ලමු. අනේ අර මාත් සමග ආපු මගේ ආදරණීය කැලුම් මල්ලි ඔයත් පොඩ්ඩක් මේ හරියට එන්න මොකද මට වාව මොකවත් ඒකක් දෙන්නවත් මේ වෙලාව හම්බ වෙන්න බැරි නිසා මේ ස්ථාන ළඟා වෙන්න කියලා ආරාධනා කරසින් අපේ කැලුම් මල්ලිත් මේ ස්ථානට එන්න කියලා රුපියල් 2000යි. රුපියල් 2000යි රුපියල් 2000යි අපේ පුෂ්ප කුමාර මහත්තයාට. 2000යි දකුණෙන් ජයග්‍රහණය කරයි පුෂ්ප කුමාර මහත්මයාට රුපියල් 2000 1 ලක්ෂ 2000ට ලංසුව දෙනවද මේ පැත්ත මොකද කියන්නේ ඒ පැත්ත මොකුත් කියන්නේ අපි මේ පැත්තෙන් අරන් යනවා ඔබතුමා කොහොමද මේ පැත්ත මොකුත් කියන්නේ නැහැ කියලා කියන්නේ එහෙම කියන්න බෑ අපිට පොඩ්ඩ බලන්න හරි මොකද කියන්නේ අපි ඈ 4000යි 4000යි 1 ලක්ෂ 4000යි ඈ 1.5යි නෑ පහ බෑ දැන් 1 ලක්ෂ 5 නෑ 5000යි බෑ 2000ක් එන්න ඕන මහත්තයා හරි 6යි පොඩ ස්වාමී මහත්තයා මෙතුමාගේ මෙතන ගානක් කියනවා ඒක අපි බලන්නේ 2000 දුන්නානේ 6000යි අන්න 6000යි දැන් අපි පුෂ්ප කුමාර මහත්මයා ගමු 8000යි ඔව් පුෂ්ප කුමාර ඔබතුමාගේ 2000 ගත්තා 1 ලක්ෂ 8,000යි 1 ලක්ෂ 8000යි ලංසුව ලක්ෂයට ඕන වෙලාවට ගන්නවා ඉතින් විදෙන් විදේ රුපියල් 8000යි. ඔව් 1 ලක්ෂ 8000යි අපේ පුෂ්ප කුමාර මහත්මයාතේ පළතුරු බඳුන ඔව් දැන් අජිත් මහත්මයා තේ එකක් පීලා එනවද මම තේ එකක් බොන්නද ඔබතුමා බොන්නකෝ. ඈ එහෙම කවන්නේ නැද්ද කවන්නේ. දැන් අපේ මහත්තයා ඉතින් මේකෝ රුපියල් 8000යි අපේ පුෂ්ප කුමාර මහත්මයාතේ පළතුරු බඳුන තිබෙන්නේ. 1 ලක්ෂ 8,000යි 1 ලක්ෂ 8,000යි 1 ලක්ෂ 8,000 කාගේද සුවන්ත මහත්තයා ඈ කියන්න පුෂ්ප කුමාර මහත්තයා 1.8යි 1 ලක්ෂ 8,000යි 1 ලක්ෂ 8,000යි ලංසුව රුපියල් 2000කින් ඉදිරියට අරන් මොකද අවධානයෙන් ඉන්න ඔය අපේ මුදල් ගන්න අපේ සහෝදර සහෝදරියෝ පොඩක් හරියට අවධානයෙන් ඉන්න මොකද මේ පුතේ දුවේ රුපියල් 8000. ඉහඬ වෙලා සහයෝගය දෙන්න කියලා කාර්මිකව ඉල්ලනවා මොකද බිල් එක ඇහුම් නැත්නම් ගැටලුවක් වෙනවා රුපියල් 1 ලක්ෂ 8,000යි දැන්ට ලංසුව ලක්ෂය අවශ්‍ය වෙලාවට ගන්නවා ආයි දානවා එහෙම බැංකුවෙත් සල්ලි කරන්නේ දානවා ගන්නවා නේද 1 ලක්ෂ 8,000යි ඔව් ඔබ අජිත් මහත්තයා ඔබතුමාට ඒක බීලන්න ඔබතුමා අපේට ජේස්ටි අපේ ඔව් රුපියල් හො කියන්නේ අන්න ලංසුව අවසාන 1 ලක්ෂ 8,000ට පුෂ්ප කුමාර මහත්මයාට මේ අවස්ථාවේදී අපේ පුෂ්ප කුමාර මහත්මයා රුපියල් 1 ලක්ෂ 8000කින් මේ පළතුරු බඳුන අවසන් කරනවා. අපි එතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ වේදිකාවට පැමිණෙන්නට කියලා. පවුලේ තව කවුරු හරි ඇවිල්ලා ඉන්නවා නම් එක් කරගෙන එන්න. නිකන් ලොකු පළතුරු බඳුනක් තියෙනවා. එන්න පුතුමා එන්න. ඔව් ප්‍රධානාචාර්යතුමියන් ඔබතුමියට ආරාධනා කරනවා ගෞරවයෙන් යුතුව අපි පළතුරු බඳුන පාන දෙනවා. මම හිතන්නේ අපේ සම්භාවනීය ආරාධනාමත් එක්ක වශයෙන් අපේ පොලිස් තානාපතිතුමනි ඔබතුමාට ගෞරවයෙන් යුතුව ආරාධනා කරසිනවා ඔබතුමාත් පැමිණ මේ ත්‍යාගයන් ලබා දෙන්න මෙම පළතුරු බඳුන වෙන්දේසි කරන්නට නොයෙකුත් ආකාරයේ මුදල් පරිත්‍යාගම් කළ සෑම සිළු දෙනාටම අපගේ ගෞරවනීය ප්‍රණාමයේ ආශිර්වාදය කියලා කටට ආශිර්වාද කරනවා. ඔව් පුද කරනවා මේ අවස්ථාවේදී අපේ ලංසුව මුලින්ම ඉදිරිපත් කරපු අපේ බණ්ඩාර මහත්මයාට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනය කර සිටිනවා වේදිකාවට පැමිණෙන්න කියලා අපේ මහත්තයා එන්න. ඔව් අජිත් මහත්තයා අර තියෙන ලබා. අජිත් මහත්තයා ඔබතුමාගේ ලබාන අර තියෙන ඔය ගන්න ඇති. ඈ ඔය එකේ ගන්න ඇති. ඒකත් ඇද්ද ඇති. ආ මේ අපේ මත මේ පැත්තට කට්ටියම පළතුරු බඳුන ගාවට යන කට්ටියම ඡායාරූප ගන්න කට්ටියට ඔක්කොටම කිසි අමාරුවක් නැහැ. අපේ නෝනත් යන අර පැත්තට අපේ පුෂ්ප කුමාර මහත්මයාගේ අවසාන ලංසුව 1 ලක්ෂ 8,000ට වාසනාවන්ත ලංසුව ලෙස එලාම් එක ඒ වෙලාවේදී ශබ්ද වුණා. ඔබ සියලු දෙනාටම ඇහුණා. කාටවත් ගැටලුවක් තියනවද ලංසුවේ ඉවර කිරීම පිළිබඳ නැහැනේ? තියනවද?
ඔබ්ජෙක්ෂන් නෑනේ. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද ඔබේ ගමේ වැඩේ දහම් පාසලේ වැඩේ. ඒකින්ද අපි දහම් පාසලට ගමට ඔබට සෙත් ප්‍රාර්ථනා කරමින් කවි කීපයක් කියලා අපේ දුමින්ද මහත්මයාට, පොලිසිය මහත්මයාට, බණ්ඩාර මහත්මයාට, මෙතුමියට ඇතුළු සියලු දෙනාටම සුභාශිර්ෂණය කරලා මේ වැඩේ පළතුරු බඳුන වෙන්දේසි කිරීම අවසන් කරනවා. සනරාමර සෑසිපියා දුටුව මගෙන් අපි යමු. දහම් පාසලේ දියුණුව හැම දෙනාම අමුණමු. ලොකු මෙහෙයක් අද දවසේ ඔබ හැමදෙන කරනවාය. හද මඩලින් සුබ ආසිරි කවි විඳුව ගයනවාය. එකයි යටට ලන්සුවගෙන විත් සුන්දර ලෙස තියා. පුෂ්ප කුමාරයි මැති සඳ ලස්සන වැඩ කිය කළා. මැතින් දුනේ ඔබේ නාම වෙතට ආසිරිපත් ගලනවාය. සම්මා සම්බුදු සරණයි මතු දියුණුව සැදෙනවාය. ආරම්භක ලන්සුව 5000කින් ඇරඹුණේ. බණ්ඩාරයි මැති සඳ වෙත සුපැතුම් දැන් ගෙහිගෙනේ. ඔව් මැතින් දුනේ ආධාරය හද බැතිය නිහිමි උනේ. සරදේවා නිති තෙරුවන් රැකවරණයි සම්මදිනේ. නීතිය සාමය රකින්න හැම වෙලේම උරදිදී. OIC මහත්මයා අද සතුටින් මෙහි ඉඳී. ඔව් ආදර මැතින් දුන්නේ පැතුමක් එනවා ඇදී. මේ කල පින් බලයෙන් ඔබ තව පටියක් හැම අඳී. දහම් පාසලේ කටයුතු හැම දෙයක්ම සොයමිනේ. මැතිනිය අද කරට අරන් බර කටයුතු ගෙන යන්නේ. ආදර බර මැතිනියනේ කළ මෙහෙවර හැඩවුනේ. දල්ලෙදා සමිදුගේ පිහිටයි සරදෙනු මන සැමදිනේ. පළතුරු බඳුනට ආධාරය දුන් සමහට අද. සිත් පැතුමක් දිය යුතුමයි කවියෝ විලසට නද. ඔබ හැම දෙන සහයෝගය දුන්නා සනසුම මැද. හැම දෙන දෙවියන් දකින්නව නිතරම කරදර බිඳ. කරදර බාධක මැඩලා දුක් හැම විට දුරු කරන්. ඉදිරියටම යන්න ගොමට බාධක හැම දුරු කරන්. ඒ පිළිබඳ අපි කියනවා මෙතනදී කවි හද දරන්. සෑම දෙවියන් නිති රකින්නව දිවනත ඔබ යොමු කරන්. සෑම දෙවියන් ඔබ රකින්නව සෑම දෙවිනත යොමු කරන්. හැම දෙවියන් ඔබ රකින්නව දිවනත නිති යොමු කරන්. හොඳයි. එහෙනම් ඇවරයි දෑවරයි තුන් ඇවරයි කියලා අපේ පළතුරු බඳුන 1 ලක්ෂ රුපියල් 8000කට 1,08,000කට අපේ දුමින්ද මහත්මයාට බාර ගන්නට කියලා අපේ අනිත් සියලුම දෙනා එතුමාට ඒ පළතුරු බඳුන බාර දීලා අපි පළතුරු බඳුනේ වෙන්දේසිය මෙතනින් නිමවටපත් කරනවා. ඒ සඳහා සහයෝගය දැක්වූ හැම දෙනාටම බොහොමත්ම පිං.